හායි කොහොමද ඔයාලට මේ හර්බ්ස් බ්ලූම් විතින් හඳුන්වා දෙන ඖෂධීය කැඳ පානය පිළියෙල කරගන්න ආකාරය තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්න යන්නේ. හරි අපි බලමු මොනවාද ඕන වෙන්නේ කියලා. හරි පළමුව හර්බ්ස් බ්ලූම් විතින් ඉදිරිපත් කළ ඖෂධීය කැඳ පැකට්ටුවක් අපිට ඕන වෙනවා. පොල් කිරි අඬු කෝප්පයක්, වතුර අඬු කෝප්පයක්, අවශ්‍ය පමණට ලුණු සහ පිළියෙල කර ගැනීමට සුදුසු භාජනයක්. හරි දැන් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. පළමුව ඖෂධීය කැඳ පැකට්ටුව අපි විවෘත කරගන්නවා. මෙහිදී ඔයාලට පුළුවන් කැමති නම් ඒක ඔයාලට අවශ්‍ය පරිදි කුඩු එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැකට් එකම එකවර සාදා ගන්නත් පුළුවන්. මම මෙහිදී මුළු පැකට් එකම එකවර සාදා ගන්න ආකාරය තමයි ඉදිරිපත් කරන්නේ. මේ තිබෙන කුඩු ප්‍රමාණය මම දැන් භාජනයට එකතු කරගන්නවා. අනතුරුව වතුර කෝප්පය අරගෙන ඒකෙන් ටික ටික එකතු කරගන්න ගමන් හොඳින් කලවම් කරගන්න ඕන. ටික ටික එකතු කරලා හොඳින් කලවම් කරාට පස්සේ තමයි අපි ලිප පත්තු කරගන්න ඕන. මොකද මේක රත් වෙනකොට කැටි ගහෙන්න බලනවා. ඒ නිසා එකවර එකතු කරන්න එපා. ටික ටික එකතු කරන ගමන් හොඳින් කලවම් කර දැන් මම ලිප පත්තු කරනවා. අඩු ගින්දර ප්‍රමාණයකින් මේක රත් කරගන්න. ගින්දර වැඩි කරගන්න එපා. මොකද එකපාර කැටි ගහෙන්න පුළුවන්. නොනවත්වා කලවම් කරන්න. හොඳින් හැඳි ගගා අපි මේක රත් කරගන්න ඕන. මෙහිදී එකතු කරන ජල ප්‍රමාණය ඉතා වැදගත්. මම වතුර කෝප්පයක් එක් කරාට ඔයාලට පුළුවන් ඒ එකතු කරන ප්‍රමාණය වැඩි කරගන්න අවශ්‍ය පරිදි. මොකද රත් වෙනකොට එහි තියෙන හාල් ප්‍රමාණය වැඩි වෙනවා. ඔයාලට දැන් පේනවනේ ගොඩක් කුණු වෙලා තියෙනවා. හරි එතකොට ගින්දර පොඩ්ඩක් අඩු කරලා අපිට පොල් කිරි අඬු කෝප්පය එක් කරන්න පුළුවන්. ඒකෙදි හොඳට මිරිකාගත් උකු පොල් කිරි භාවිතා කරන්න මතක තියාගන්න. පොල් කිරි ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න. කැටි නොඇසෙනසේ හොඳින් කලවම් කර කර රත් කරගන්න. මෙහිදිත් කියන්න ඕනේ පොල් කිරි ප්‍රමාණයත් ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන් ඔයාලගේ අවශ්‍යතාවය පරිදි. හරි ඊට පස්සේ ඔයාලගේ රස අනුව පදමට ලුණු එකතු කරගන්න. ගින්දර සාමාන්‍ය ගානට තියාගෙන මම දැන් ලුණු එකතු කරගන්න යන්නේ. හොඳින් කලවම් කරන්න නැත්නම් කැටි ගහෙන්න පුළුවන්. එකතු කරන ලුණු ප්‍රමාණය ඔයාලා අවශ්‍ය පරිදි අඩු වැඩි කරගන්න. තේ හැඳි කාලක වගේ ප්‍රමාණයක් තමයි කරේ. දැන් හොඳින් කලවම් කර උකු පදම එනතෙක් අපි කූරු ගන්න ඕන. මේද නොනවත්වා කූරු ගන්න නැත්නම් කැටි ගැසෙන්න පුළුවන්.
ඔයාලට අවශ්‍ය පදම එනතෙක් රත් කරගන්න. ගොඩක් අය කැමතිනේ ගොඩක් තිය ප්‍රමාණයට ගන්නත්. වැඩි වුණාම සමහර අය කැමති නැහෙනේ. ඒ නිසා මේ පදම ඔයාලට සුදුසු පරිදි සාදා ගන්න. හරි. දැන් මේක කැඳයක හොඳින් උප්පු වේගෙන ඇවිල්ලා තියෙන්නේ. අවශ්‍ය පදමකට මම දැන් ලිප ඕෆ් කරන්න යන්නේ. හරි. මේ තියෙන්නේ සාදාගත්තු ඖෂධීය herbs bloom කැඳ පානය. අපිට උණුවෙන්ම පිළිගන්වන්න පුළුවන්. මේක උණුවෙන් බොන තරමට තමයි ඒකේ රසය වගේම ගුණයත් ලැබෙන්නේ. මම දැන් පිළිගන්වන්නයි යන්නේ. හරි. ඔයාලත් herbs bloom වෙතින් ගෙන ඖෂධීය කැඳ පානය සාදා රස බලයි කියලා මං හිතනවා. එහෙනම් වැඩි විස්තර දැනගන්න ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලත් බලන්න. හරි. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. මේ අපි herbs bloom ආයතනයයි.